ආයුබෝවන් රසට කෑම විත් ඉමා YouTube channel එකත් එක්ක ඔයාලව ආදරෙන් පිටිගන්නවා. අද අපි ඇවිත් තියෙන්නේ පානදුර අග්නිහාරා waterfront hotel එකේ Sunday day out එකට. ඉතින් ඔයාලා මේ day out එකට එනවා නම් අනිවාර්යෙන්ම කලින් reservation එකක් දාලා එන්න ඕනේ. මොකද ලං වෙනකොට මෙයාලගේ date එක full booking වෙනවා. ඒ හින්දා අනිවාර්යෙන්ම කලින් payment එකක් ගෙවන්න ඕනේ. මේ තියෙන්නේ යාලගේ Sunday lunch buffet එකයි Saturday lunch buffet එකයි ගැන විස්තර. අපි මුලින්ම අපේ balance එක pay කරලා ටිකට් දෙක මේ විදිහට ගත්තා. ඉතින් අපිට හම්බුණු ටේබල් එක නම් ගඟ ළඟමයි තිබුණේ. ඉතින් මේ හොටෙල් එකේ හරිම පිළිවෙලයි. මොකද අපි පේමන්ට් කරලා තියෙන විදිහට මෙයාලා අපිට නම්බර්ස් දෙනවා. ඉතින් අපේ ටේබල් එක නම් ටේබල් 2. ඒ විදිහට අපිට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැමෝන්ගේම මේස වලට නම්බර් එකක් තියෙනවා. එතකොට අදාළ මේසෙන් ගිහලා වාඩි වෙන්න තමයි තියෙන්නේ. ඉතින් මුලින්ම අපිට ගියේ ගම යාලා වෙල්කම් ඩ්‍රින්ක් එකක් දුන්නා. මැංගෝ ජූස් එකක් තමයි ඒකේ තිබුණේ. හරිම රසට ඒකක් තිබුණා. ඉතින් ඔන්න මේ ඔයාලට පේන තැන තමයි අපි ඉඳියේ. ඊළඟට අපි ටික වෙලාවකින් පූල් එකට ගියා. ඉතින් අපි ඉඳියේ දවස නම් ටිකක් crowd එක වැඩි. පූල් එකේ පැයක් විතර ඉඳලා ඊළඟට අපි බුෆේ එකට තමයි ගියේ. බුෆේ එක 12 මාට පටන් ගන්නවා. ඊට පස්සේ අපි එතනට ගියා. ඉතින් මෙයාලගේ උඩ හෝල් එකේ තමයි ලන්ච් බුෆේ එක සූදානම් කරලා තිබුණේ. මුලින්ම සුප් ඇන්ඩ් බ්‍රෙඩ් මෙතන තියෙනවා. ඊළඟට ඉස්සරහින්ම තියෙනවා සලාඩ් කෝනර් එක. ඉතින් හරිම ලස්සනට මේ දේවල් මෙයාලා සූදානම් කරලා තියෙනවා. ඔයාලා බලන්නකෝ බුෆේ වලට මොනවද තියෙන්නේ කියලා. දැන් මේ ඔයාලට පේන්නේ වෙස්ටර්න් කෝනර් එකට එන දේවල් ටික. ඉතින් වීඩියෝ එක බලන ගමන් මම මතක් කරන්නම් අපේ YouTube channel එක තාම subscribe කරලා නැති කෙනෙක් නම් ඔයා දැන්ම subscribe කරන්න, bell icon එක click කරන්න. එතකොට අපි අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලට බලන්න පුළුවන්. මෙයාලගේ western corner එකක් වගේම ශ්‍රී ලංකන් corner එකකුත් මෙතන තියෙනවා.
ඊළඟට මෙතන ලයිව් ස්ටේෂන් එකක් යනවා. තමන්ට කැමති විදියට පාස්ටා මෙතන හදාගන්න පුළුවන්. චීස් විදියට එහෙම නැත්නම් සැරට තමන්ට කැමති විදියට හදාගන්න පුළුවන්. ඊළඟට අපි යන්නේ ඩෙසර්ට් එක පැත්තට. ඉතින් ගොඩක් දෙනෙක් ආස ඩෙසර්ට් කෝන් එකට අපි බලමු ඩෙසර්ට් කෝන් එකට මොනවද තියෙන්නේ කියලා. ඔන්න ඔය දේවල් ටික තමයි බුෆේ එකේ තියෙන්නේ. එහෙනම් දැන් අපි try කරලා බලමු. මුලින්ම අපි සුප් කෝන් එකේ ඉඳලා තමයි පටන් ගත්තේ. ඉතින් අපි බීලා බලමු රස කොහොමද කියලා. සුප් එක හොඳ ක්‍රීමි විදියට තිබුණා. අර දියට නැතුව හොඳ ක්‍රීමි විදියට බොන්න ආස හිතෙන විදියට සුප් එක තිබුණා. බ්‍රෙඩ් එකත් හොඳයි. සොෆ්ට් එකට බ්‍රෙඩ් එකක් තිබුණා. ඊළඟට අපි දෙන්න සැලඩ් තමයි කන්නේ. සැලඩ් එකෙත් එක එක වර්ගයෙන් තිබුණා. ඉතින් අපි හැම එකකින්ම ටික ටික බෙදාගත්තා. ඒවයේ රස try කරලා බලන්න. එතනින් නම් මම වැඩිපුරම ආස වුණේ පාස්ටා සැලඩ් එකට. ඒක රසට තිබුණා. ඊළඟට මෙන්න මේ විදියට බිස්කට් එකකට එහෙම දාලා තිබුණා. මම බැලුවා මොනවාද ඒ කියලා. ඒකේ අර උඩට දාලා තියෙන ටූනා වලින් හදපු මික්සර් එකක්. ඒක නම් මට එච්චර සෙට් උනේ නෑ බිස්කට් එකත් එක්ක කනකොට. ඒ වගේම මෙතන බුෆේ එක යන අතරතුර DJ එකකුත් ප්ලේ වෙනවා. අපි ඉන්දිය දවසට ඉන්දියේ ක්‍රවුඩ් එක ලොකු ප්‍රමාණයක් ඉන්දියා. අපි ඊළඟට try කරලා බලුවා ශ්‍රී ලංකන් කෝන් එකෙන්. ඒ වගේම හස්බන්ඩ් එයාට කැමති විදිහට පාස්ටා ලයිව් ස්ටේෂන් එකෙන් හදාගත්තා. ওই විදිහට තමයි තියෙන්නේ. මට දැනුණ දෙයක් තමයි ඇත්තටම වෙස්ටර්න් කෝන් එකට වඩා ශ්‍රී ලංකන් කෝන් එකේ කෑම පුදුම රසක් තිබුණේ. ඉතින් මම නම් ආසමුනේ ශ්‍රී ලංකන් කෝන් එකේ තිබුණ කෑම ටිකට. ඊළඟට අපි ඩෙසර්ට් try කරා. ඩෙසර්ට් එකෙන් මම නම් කැමතිම උනේ ස්ට්‍රෝබෙරි මූස් එකට. මේ වීදුරු පොඩි කප් එකේ තියෙන්නේ ස්ට්‍රෝබෙරි මූස්. කෑම ටික රස විඳලා දැන් අපි දෙන්න මේ එළියට ඇවිල්ලා ඉන්නේ. මෙතන ගඟ නිදහසේ අපිට කැමති විදියට මෙතන ඉන්න පුළුවන්. ඉතින් මෙතනදී ගොඩක් දෙනෙක් දැන් පූල් එකට ගිහිල්ලා යලා සෙල්ලම් කරනවා. ඉතින් අපි දෙන්නට නිදහසේ මෙතන ඉන්න තමයි තිබුණේ. ඒ වගේම මෙතනම බෝට් රයිඩ් යනවා. ඉතින් ඔන්න ආසයි ඉන්නම නම් ඒකට වෙනම පේ කරලා ඔයාලට පුළුවන් බෝට් රයිඩ් එකක් යන්න. ඉතින් මේ ඩේ අවුට් එක එක්කෙනෙක්ට රුපියල් 3200ක මුදලක් තමයි යන්නේ. වෙල්කම් ඩ්‍රින්ක් එක, pool access, lunch buffet සහ evening tea and snack කියලා මේ සියල්ලම මේකට include වෙනවා. ඉතින් ඔයාලට මේ හිතන්න පුළුවන් මේ ගානට මේ ඩේ අවුට් එක වටිනවද කියලා. ඉතින් අපේ අදහස ගත්තොත් 100%ක් මේ ගානට වටිනවා. කෑම ටිකත් හොඳම රසට තිබුණා. ඒ වගේම යාලගේ කස්ටමර් සර්විස් එකත් හොඳටම තියෙනවා. එහෙනම් ඔයාලත් ඇක්නාර වොටර්ෆ්‍රන්ට් හොටෙල් එකට ඇවිල්ලා මේ එක්ස්පීරියන්ස් එක ගන්න කියලා අපි ආරාධනා කරනවා. එහෙනම් අදට අපි ගිහින් එන්නම්. ඔබට සුබම සුබ දවසක්.